right. ඊළඟ මාතෘකාව type of tablet. Tablet type. මේවා type 10ක් විතර තියෙනවා. ඒක මම උදාහරණත් එක්ක සත්‍ය කරලා ඔයාලට අවශ්‍ය වෙන ප්‍රමාණයට විතරක් තියාගෙන යන්නම්. වැඩි විස්තර අවශ්‍ය නම් අහන්න සහ ඔයාලා හොයලා ඉගෙන ගන්න. මොකද ඔයාලා හොයලා ඉගෙන ගත්ත දේවල් තමයි මතකයේ නැති. අද අත්දැකීමෙන් සහ කියන්නේ ඔයාලා දැන් ඒ ගැන අත්දැකීම් ඇති. right මේ එතකොට මේ වගේ දේවල් වලට පොඩ්ඩක් අර ක්‍රෙඩිට්වම අනුගමනය කරගත්තයින් පස්සේ ඉගෙන ගන්න ලේසි නැත්නම් ඔළුවට දාගන්න ලේසි. හරි. ඒ කියන්නේ මේ type of tablets කියලා කියන්නේ මොකක්ද? tablet වර්ග. හරි. උදාහරණයක් වශයෙන් plain tablet කියලා જાතියක්. හරි. chewable tablet කියලා જાතියක්. හරි. effervescent tablet කියලා જાතියක්. හරි. ඊට පස්සේ vaginal tablet කියලා જાතියක්. right ඊට පස්සේ bubble tablet කියලා જાතියක්. ඊට sublingual tablet කියලා જાතියක් තියෙනවා. දිවයට තියන. right ඒකද ඔයාලා ඔය අහලා තියෙන්නේ ඔය tablet කියලා කිව්වහම ෆාමසි වල වැඩ කරන අය අර මේ ගිලින පැරසිටමෝල් පෙත්ත වගේ ආහාර මාර්ගයෙන් ගන්න මේ ටැබ්ලට් එක විතරයි ඒකට. සාමාන්‍ය මිනිස්සු නමුත් මේ වගේ දේවල් ඉගෙන ගන්න අයට තමයි තේරෙන්නේ බයි ටැබ්ලට් කියලා කිව්වහම ඔක විතරක් නෙවෙයි. හරි වෙන වෙන තව ටැබ්ලට් වල තියෙනවා අහලත් නැහැ. නමුත් අද තියෙන මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක කෙලින්ම ෆෝන් එකේ Google එකේ ගහපු ගමන් නම ගහපු කියන්නේ ඒවයි උදාහරණයි ස්ට්‍රෙන්ත් එකයි ගන්න මොකකටයි ඔක්කොම දේවල් ඉදුනේ. ඒ වගේ දේවලුත් තියාගෙන ඉතින් මේ දැනුමක් නැහැ කියන බෑ. මොකද දැන් ඉන්න පේෂන්ට්ලා ඔයාලට වඩා හොඳට ඩ්‍රග්ස් ගැන දන්නවා. මොකද ඉන්ටර්නෙට් එකේ ගහපු ගමන් එනවා. හරි. එතකොට ඔයාලා ඇවිල්ලා මොකක් හරි ඔය මේ උඩින් පල්ලෙන් මේ අහගෙන ඉඳලා බොරුවක් කියපු ගමන් ගෙලින්ම කියනවා මේ ඔයා මේ දන්නේ මේක මෙහෙමයි කියලා ගෙලින්ම කියන දැන් ඉන්න පේෂන්ට්ලාත් එක්ක බේරෙන්න බෑ. මොකද ඒගොල්ලෝ මේ ඒ ගැන ඔයාලට වඩා අධ්‍යයනය කරලා ඉන්නේ. විදේ ගැනත් දන්නවා, බෙහෙත් ගැනත් දන්නවා. මම අවුරුදු 20ක් විතර මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න නිසා කියලා කියන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් ඉන්න පේෂන්ට්. හරි. දැන් ඉන්න පේෂන්ට්ලා ඇවිල්ලා කියන දේවල් මේ සමහර කෙනෙක් ડોක්ටර්වත් උගන්වනවා. ඒ කියන්නේ ඒක නම් ඇත්තටම හොඳ මේ එකක් නෙවෙයි. මොකද නම් එයාලා හිතන් ඉන්නේ ඔය AI තාක්ෂණයෙන් ඔය කියන මේ හැම දෙයක්ම මේ A to Z ඒ විදිහටම එනවා කියලා. right? නමුත් ඉතින් යම් දායකවල ඇත්තකුත් තියෙනවනේ මේ. ඒක 100ක් නැතුණත් ඒක 90%ක්ම හරි. එතකොට යම් කිසි දැනුමක් තියෙන දැනුමක් තේරුම් ගන්න පුළුවන් පුද්ගලයාට මොකද වෙන්නේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ. right? එතකොට type of tablet වර්ග 10ක් විතර තියෙනවා. ඒකෙන් පළවෙනි එක ලෙස plain tablet. මම මේ වර්ගයයි උදාහරණයකින් කියන්නම්. plain tablet. හරි. plain tablet කියලා කියන්නේ ඔය ඉතිම ගන්න කෙලින්ම පැරසිටමෝල්, පැනඩෝල්, ස්ට්‍රිප් පැක් එක. ඒ කියන්නේ plain. ඒක නිකම්ම නිකම් ටැබ්ලට් එකක්. හරිද? ඒක plain tablet. ඔයාලා ওই tablet කියලා කියන්නේ ඔන්න ඔය වගේ tablet වලට විතරයි. හරිද? විතරයි කියන්නේ ඕක විතරයි තියෙන්නේ කියලා තමයි හිතන්නේ. නමුත් ওই වගේ tablet වර්ග 10ක් විතර තියෙනවා. මම හිමීට ගියාගෙන යන්න එක plain tablet. දෙවෙනි එක තියෙනවා coated tablet. හරිද? coated tablet. ඒ කියන්නේ මොකක්ද? plain tablet එක කියන්නේ කෙලින්ම මේක මේ නිකම් tablet එක විතරයි ඔය නිකම් ඔහොම තියෙනවා. හරි හැබැයි coated tablet එක කියලා කියන්නේ ඔයිට වඩා චුට්ටක් ඇඩ්වාන්ස් මේක වටේට මොකද තියෙන්නේ? මේ ටැබ්ලට් එක වටේට කෝට් එකක් තියෙනවා. හරි. ඒකට කියන කෝටඩ් ටැබ්ලට් කියලා. මෙන්න මේ කෝටඩ් ටැබ්ලට් වර්ග තුනක් තියෙනවා. වැඩි ගාණක් ඇති මම කියන්නේ දැන් ලංකාවේ තියෙන සහ ප්‍රධානම තියෙන ඒවා. එකක් තමයි sugar coated tablet. ඒ කියන්නේ මේක වටේට තියෙන සුගර් ආවරණය. හරිද? ඒ කියන්නේ කිලින්න පැන් ගහලා ලේසියෙන්නේ ඉතින් සුගර් කියලා කිව්වහම ආයි වෙන මේ එකක් නැහැ නේ. යාක එකකින් ගිලින්න පැන් ගහලා ස්වීඩින් ඒජන්ට් එකක් විදියට දාලා ඒක හදලා තියෙනවා. right? ඊට පස්සේ තියෙන color coated.
සමහර මේ ටැබ්ලට් තියෙනවා ඒ කලර් එකේමයි එන්නේ ෆාමසි වල වැඩ කරන අය සහ නර්ස්ලා හොස්පිටල් වල වැඩ කරන අය දන්නේ නැති මේ ඔය වෝපරින් එහෙම තියෙන කලර් කෝඩ් එකක් තියෙනවා වෝපරින් ඒ තියෙන ස්ට්‍රෙන්ත් අනුව ටැම්බිලි එකේ වල මට හරියට මතක නැහැ එහෙම තියෙනවා දැන් කලර් කෝඩ් අපි හිතමු 5 මිලිග්‍රෑම් මෙහෙම නෙවෙයි තියෙන්නේ 10 15 මිලිග්‍රෑම් වෝපරින් තියෙන්නේ කියලා මට හරියට ස්ට්‍රෙන්ත් එක මතක නැහැ ඔයාලා පොඩ්ඩක් බලන්න හරි ඒ වෝපරින් කියන ඒකේ කලර් කෝඩ් එක 5 මිලිග්‍රෑම් තියෙන එක කලර් කෝඩ් එකක් 10 මිලිග්‍රෑම් තියෙන තව කලර් කෝඩ් එකක් 15 මිලිග්‍රෑම් තියෙන තව කලර් කෝඩ් ඒ කියන්නේ ඒ අන්න ඒ වගේ ඒගාගේ කලර් කෝඩ් තියෙන ඩ්‍රග්ස් තියෙනවා right ඔය හොස්පිටල් වල වැඩ කරන අය දන්නවා ඇති එතකොට එන්නේ මේ විදිහට තියෙන ඒවට කියන කලර් කෝඩඩ් ටැබ්ලට් හරි ඊට පස්සේ තියෙන ටැබ්ලට් එන්ටරික් කෝඩඩ් ටැබ්ලට් එන්ටරික් කෝඩ් මෙන්න මේක ටිකක් වැදගත් සහ වැඩියෙන්ම යන ඩ්‍රග් එකක් ඉන්න මම ඒක වෙන්නේ මොකද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. හරි එන්ටරික් කෝඩ් ටැබ්ලට් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙයා මේ හිතන්නකො ඔයාට වටේ තියෙන කෝඩ් එක තමයි මේ නිල් පාටේ තියෙන කියලා එන්ටරික් කෝඩ් එක. එයා මෙන්න මෙතෙන්ට වැටුණායින් පස්සේ මේ ඩයික්ලෝෆෙනක් සෝඩියම් කියන ඩ්‍රග් එක හයි ඒ කියන්නේ ඇක්ටිව් ෆාමසිටිකල් එකනේ ඩයික්ලෝෆෙනක් සෝඩියම් කියලා කියන්නේ. එයා හයි ඇසිඩික් මාර්ගය මේකේ තියෙන්නේ. ආමාශය ආම්ලික මාධ්‍යයනේ මේ ආම්ලික මාධ්‍යයේදී මේ ඩයික්ලෝෆෙනක් සෝඩියම් කියන එක නා විනාශ වෙනවා. right? එතකොට අපි දැන් ගත එකක් කොමකට ඩයික්ලෝෆෙනක් සෝඩියම් බිව් බොනවා එතකොට මේක ආමාශයේදී විනාශ වෙලා යනවා නම් අපිට කොහොමද මේ ලේඩිය හොඳ වෙන්නේ? දත එකක් හොඳ වෙන්නේ නැහැ. ඒකට තමයි අර ආම්ලික මාධ්‍යයෙන් ආරක්ෂා වෙන කෝඩ් එකක් හදනවා. ඒකට කියන එන්ටරික් කෝඩ් කියලා. එතකොට මේ තියෙන ටැබ්ලට් එක ආමාශයෙන් මෙන්න මේ කොහොමද මේකේ පැයකමාරක් යනකොට ආමාශයෙන් පල්ලෙහාට ඊට පස්සේ තියෙන මොකද සිංහලෙන් කියන ග්‍රහණියද ඩියෝඩිනම් එක මෙන්න මේ ඩියෝඩිනම් එකට යනවා ඩියෝඩිනම් එකේදී තමයි මෙන්න මේ එන්ටරික් කෝඩඩ් එක භාෂ්මික මාධ්‍යනේ මෙතන තමයි පිට එන්නේ හරි ඒක මම රූප සලහනක් කරනදා හරියට මේ ඊළඟ පාඩමේ ෆාමකොලොජි පාඩමේදී ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට උගන්වන්න ආහාර මාර්ග පද්ධතිය ඇදලා හරියට right එතකොට මෙන්න මේ භාෂ්මික මාධ්‍ය පිටසාවය කරන නිසා මේ ඩියෝඩිනම් මෙන්න භාෂ්මික මාධ්‍යයක් ඇදලා මෙන්න මේ භාෂ්මික මාධ්‍යයේදී තමයි මේ එන්ට්‍රික් කෝඩඩ් එක දිය වෙලා ඩයික්ලෝෆෙනක් සෝඩියම් අණු ටික බ්ලඩ් වලට උරාගන්නවා. right ඒකෙන් දැන් ඒක හරි ලස්සනයි කියන්නේ මේ අර ඇසිඩික් මාධ්‍යයේදී මෙයා මොකද වෙන්නේ මේ ඒ බෙහෙත ඩිස්ට්‍රොයි විනාශ වෙන හින්දා එයාට ආරක්ෂාවට හැදුවා කෝඩ් එකක් right ඔයා කෝඩ් එක දිය කර ගන්න ඕන ආමාශය පැන්නයින් පස්සේ හරිද එතකොට අන්නේ ලස්සනට ඊට පස්සේ ආමාශය පැනලා ග්‍රහණීය නැත්නම් ඩියෝඩිනම් එකට ආවට පස්සේ තමයි එයා මිලු right ඔන්න ඔය වගේ හදපු ටැබ්ලට් වලට කියනවා එන්ටරික් කෝඩඩ් ටැබ්ලට් උදාහරණයක් ඩයික්ලෝෆෙනක් සෝඩියම් right අද ඉඳන් දැකපු ගමන් හිට ගියන් පස්සේ ෆාමසි වැඩට ඩයික්ලෝෆෙනක් සෝඩියම් ප්ලස් දැක්කෙන් පස්සේ එයාට මතක් වෙනවා right මේක එන්ටරික් කෝඩඩ් ඩ්‍රග් එකක් කියලා. ඕනනම් බලන්න ඩයික්ලෝෆෙනක් එකේ මේ පැක් එකේ ගහලා තියෙක එන්ටරික් කෝඩඩ් ටැබ්ලට් එකක් කියලා. ඒක ප්ලේන් ටැබ්ලට් උත් තියෙන්න පුළුවන්. නමුත් දැන් තේරෙනවා ප්ලේන් ටැබ්ලට් තිබ්බට වැඩක් නැහැ ඒක අර ආමාශයේදී දිනන එතකොට අර ඇක්ෂන් එක ගොඩක් ඒකයි සමහරක් අයද ඔය සමහර ඩයික්ලෝෆෙනක් සමහරක් බ්‍රෑන්ඩ් වලින් ගත්තාන් පස්සේ ආන්සර් කරන්නේ නැත්තේ අර මේ කෝඩ් එක හරියට දාලා නැහැ ඒගොල්ලෝ. නැත්නම් මේ කෝඩ් එක නැතුව තමයි දාලා තියෙන්නේ. හරි. right දෙවෙනි එක ගැන පැහැදිලි කළා කෝඩඩ් ටැබ්ලට්. තුන්වෙනි එක තියෙන perversion ටැබ්ලට්. මොකක්ද මේ effervescent tablet කියන්නේ? effervescent tablet කියලා කියන්නේ මේ අර ඉස්සර අපි ඔය aspirin එහෙම මේ වතුරේ දියගලනේ මේ aspirin පෙති ටික දැම්මම මොකද වෙන්නේ? අර කාබන් ඩයොක්සයිඩ් බුබුලු මේක දිගේ පිට වෙලා ගිහිල්ලා අර මේව ටික මොකද වෙන්නේ? දිය වෙලා නැහැ. ඒක දිය ගල්ල තමයි කොයි. දැන් නම් එහෙම
බොන්න දෙන්නේ නැහැ. ඔය දැන් ඉස්සර ඩ්‍රග්ස් මේ දියුණු නැති කාලේ ඒව කරපු වෙලනේ. රයිට්. එතකොට ඒ දියුණු නැති කාලේ කරපු වැඩේ මේ එතකොට දැන් දියුණු කාලේ ඔය වගේ නෑ. නමුත් ඉතින් ඔහොම ටැබ්ලට් තියෙනවා කියලා නිකන් අයිඩියා එකක් තියාගන්න. ඔය උදාහරණයක් මේ ඇස්ප්‍රින්, ඩිස්ප්‍රින් වගේ නේද කාඩියක් ඩ්‍රග්. දැන් නම් ඔහොමනේ දැන් ඇස්ප්‍රින් උත් එන්නේ එන්ටරික් කෝඩ් කරලා එන්නේ. මේ හරි. එතකොට තුන්වෙනි එකත් හරි එවලුෂන් ටැබ්ලට් ඒක හරි. ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා සොලියුබල් ටැබ්ලට්. සොලියුබල් ටැබ්ලට් කියන්නේ එවලුෂන් කියන්නේ මේක දැම්මෙන් පස්සේ මේ නිකම් කාබන් ඩයොක්සයිඩ් නිකම්ම දිවෙලානේ සොලියුබල් ටැබ්ලට් කියන්නේ අනිවාර්යයෙන්ම බොන්න ඕන දියකල්. හරි එහෙම ටැබ්ලට් නම් දැන් ගොඩාක් අඩුයි. නමුත් ඔය මට තියාගන්න ඕක ටැබ්ලට් තියෙනවා ඈ. හරි. හතර soluble tablet. පහ තියෙනවා dispersible tablet. disperse ඒකෙන් කියන්නේ ඒ වගේම එකක් තමයි අර equation tablet, soluble tablet, dispersible tablet. ওই tablet තුනම නිකන් අර එක වගේ මේකත් අර වතුරට දාපුවම disperse වෙනවා. හරි. අය ඕවර dispersible. මේ කියන්නේ මොකද? මේක කටේදිම දිය වෙනවා. හරි උදාහරණයක් අර විටමින් C විටමින් C මේ ටැබ්ලට් එක දිව තියාගත්තුවා මොකද වෙන්නේ? දිය වෙලා යනවා. ඉතින් අර මේ වමනික වගේ නේ හින්දානේ ටැබ්ලට් අර දිවලා දාන. එතකොට ඕවර ඩිස්පර්සිබල් ටැබ්ලට් කියන්නේ ඒක කටේදිම දිය වෙන ටැබ්ලට් එක. හරි. හත chewable ටැබ්ලට්. මේක නම් දන්නවා අර මේ ඔය මේ ඇක්ටාල් ඇන්ටැසිඩ් කියලා කියන්නේ මේ අර මේ මොකක්ද ગેස්ට්‍රයිටිස් වල කපලා කන දෙන්නේ. ඒක තමයි chewable tablet එක. 8 sublingual tablet. අර sublingual කියන්නේ මොකද්ද? දිව යට තියාගන්න ටැබ්ලට් තියෙනවා. ඒවට කියන sublingual උදාහරණ වශයෙන් hospital වල වැඩ කරන අය දන්නටි GTN කියලා heart patient වල ඔය angina acute angina නම අර heart මේ MI එකක් අර acute එක එකපාරටම ආවෙන් පස්සේ දිවයට තියන් දැන් නම් අර x-ray එකක් එනවා. ඒ GTN ස්ප්‍රේ එක ගන්නවා. ඒ කියන්නේ heart patient වලට එක්ක ටැබ්ලට් එක හරි ඒ ස්ප්‍රේ එක හරි ළඟ තියාගන්න කියලා කන්සල්ටන්ට් මේ උපදෙස් කියලා තියෙනවා කාඩියොලොජිස්ට් අනිවාර්යෙන් මේක කියලා තියෙන්නේ. මේක අනිවාර්යෙන් තියාගන්න දිවයට එකපාරක් හෝ දෙපාරක් අදාළ ඩෝස් එක කියයි විශ්ව මේ ස්ප්‍රේ කරන්න හරි ටැබ්ලට් එකේ දිවයටින් තියාගන්න. හරි ඊළඟ 9 වෙනි ටැබ්ලට් වර්ගය තමයි බබල් ටැබ්ලට්. මේක නම් ලංකාවේ බොහොම අඩුයි තියෙනවා. පුළුවන් තරම් බබල් කියලා කියන්නේ මේ කම්බුලේ ඇතුල් පැත්තේ අපි ඔය ලොසෙන්ජරයක් තියාගන්නවා කියන එක මේ වගේ තියාගන්න ටැබ්ලට් එකක් ලංකාවේ ගොඩක් අඩුයි. ඔය ටීවී ස්මෝකර්ස්ලට නිකොටින් ටැබ්ලට් තියෙනවා ලංකාවේ නම් ඒක නැහැ. මේ ඔටි සමාජික තියෙන්න පුළුවන් සමහර තැන්වල මොකද එන්නම් යාරයකින් මේක මේ ආයනය කිරීම තහනම් කරලා තියෙනවා. මොකද මේ අපේ කට්ටිය දන්නවනේ දැන් පිටරටවල මේ නිකොටින් ටැබ්ලට් කියන එක ගන්න හෙවි ස්මෝකර්ස්ලට මේ සිගරට් බොන්න වෙනුවට ඒක තමයි අපේ කට්ටිය මොකද කරන්නේ මේකත් දීලා අරකට කටේ තියාගෙන ඉන්නවා. ඒ වගේ කට්ටිය ඒක නිසා මේ ලංකාව වගේ ඒ රටවල ඔය වගේ මිනිස්සු වැඩි හින්දා මේ වගේ ඩොසේජ් ෆෝම් ආනයනේ තියෙනවා. සමහර තැන්වල තියෙන්න පුළුවන්. අර හෙවි ආයනයි ගොඩාක් ඔය පැරසිටමෝල් පෙති වගේ එහෙම ගෙන්න ගන්න. මොකද එහෙම ගන්න ගත්තොත් මේක මිස්යූස් කරන්න පුළුවන්. හරි ඊළඟට 10 වෙනි එක තමයි vaginal tablet. vaginal tablet කියලා කියන්නේ මේ ඔය ෆීමේල් අයගේ එක එක
හිලීර ආසාදනයේ හින්දා වජයිනායගේ ඇතුලේ ආසාදන එනවා. ඒවට ඕරල් මේ ඇන්ටි ෆංගල් ඩ්‍රග්ස් දීලා හරියන්නේ නැහැ. එතකොට ඒ ඩ්‍රග් එක කෙලින්ම යම් උපකරණයකට වෙනවා. මේ උපකරණය ඇතුළට දාලා කෙලින්ම අදාළ ස්ථානයට ප්ලේස් කරන්න තියෙන්නේ. හරි. එතකොට ඒ වගේ ටැබ්ලට් තියෙනවා. ඒවට කියනවා වජයිනල් ටැබ්ලට්. හරි. එතකොට ඔන්න ඔය වගේ ටැබ්ලට් වර්ග 10ක් තියෙනවා. හරිද? සමහරක් අය මේකේ ටිකක් දැනගෙන ඉන්න පුළුවන්. සමහරක් අය මේකේ දෙක තුනක් දැනගෙන ඉන්නවා. සමහරක් අය 7ක් 8ක් විතර දැනගෙන ඉන්නත් පුළුවන්. හැබැයි මං හිතන්නේ නැහැ කවුරුත් 10ම දැනගෙන ඉන්නේ කියලා. ඔන්න ඔය වගේ type of tablet වර්ග 10ක් විතර තියෙනවා. හරි. එතකොට දැන් මේක මේ හරි ලස්සනයි. මේක ඔළුවට දා ගන්නකොට මහා ලොකු දේවල් නෙවෙයි. හරි. දැන් අපි කතා කරා මුලින්ම අර ওই ඩොසේජ් ෆෝම් වල තියෙන මේ ලෙඩේ හොඳ වෙන එකට කියනවා අපි ෆාමසිටිකල් ඇක්ටිව් ෆාමසිටිකල් ඉන්ග්‍රීඩියන්ට් එක. ඒක අපි ශාකවල සත්වවල කොහොමද තියෙන්නේ කියලා කතා කරා. රයිට්. ඒක අරගෙන ඩොසේජ් ෆෝම් එක හදන්නේ කොහොමද කියලා කතා කරා. ඒ හදනකොට දාන්න ඕන වෙන දේවල් තියෙනවා. ඒව ගැන කතා කරා. ඇටිටියුඩ්ස් කියන්නේ ඒ වගේනුත් 10ක් තියෙනවා. ඊට පස්සේ ඒව දාලා හදන ටැබ්ලට් වර්ග 10ක් තියෙනවා කියලා කතා කරා. ওই ටැබ්ලට් 10 තමයි මේ උදාහරණත් එක්ක කතා කරේ. ප්ලේන් ටැබ්ලට් කියලා තියෙනවා. හරි. කෝඩඩ් ටැබ්ලට් කියලා තියෙනවා. එපර්වර්ෂන් ටැබ්ලට්, soluble ටැබ්ලට්, dispersible ටැබ්ලට්, oral dispersible ටැබ්ලට්, chewable ටැබ්ලට්, sublingual ටැබ්ලට්, buccal ටැබ්ලට්, ඔය යන ටැබ්ලට්. හරි. එතකොට ඔය මේ ටැබ්ලට්ස් වල ඔය ඩොසේජ් ෆෝම් යටතේ තියෙන ওই ටික ඇති. ඊට පස්සේ මම මේ ටැබ්ලට්ස් වල මේ ස්ට්‍රෙන්ත් එක සහ ගන්නෙ මොකටද කියන එක මම ඊළඟ පාඩමේදී දල වශයෙන් ඔයාලට අවශ්‍ය වෙන ප්‍රමාණයට ලොකු ගැඹුරට පාම් පොලිටිකල් පැත්තට යන්නේ නැතුව නමුත් දැන් කොහොමද පැරසිටමෝල් පැති දෙයක් දුවහම උණ අඩු වෙන්නේ? අද ඒකේ කොහොමද කැක්කුම අඩු වෙන්නේ? right? ඊට පස්සේ ඔය ඇටවස්ටඩින් පෙත්තක් දුවහම කොහොමද මේ කොලෙස්ටරෝල් අඩු වෙන්නේ? ඒ වගේ මේ අදාළ දේවල් ගැන ඔයාලට තේරෙන විදිහට ඊළඟට ෆාමකොලොජි පාඩමේදී සාකච්ඡා කරනවා. එතකම් මේ ටැබ්ලට් ගැන දැනට ඔය ඩොසේජ් ෆෝම් යටතේ තියෙන දැනුම ප්‍රමාණවත් මේ දැනුම පොඩි අයිඩියා එකක් ගන්නද? හරි මේවා